කොහොමද යාළුවනේ? හුස්ම ගන්න එපා. මොකද ඇවටාර් 3 අලුත්ම ට්‍රේලර් එක ඇවිල්ලා. මේක නිකම් පිස්සුවක්. මම ඒක බැලුවා. ආයෙත් බැලුවා. මොකද මේකේ හැංගිච්ච දේවල් ගොඩක් තියෙනවා. නිකන් උඩින් පල්ලෙන් බල්ලා හරියන්නේ නැහැ. ඉතින් අද මම කරන්න යන්නේ මේ ට්‍රේලර් එකේ තියෙන හැම පොඩි දෙයක්ම හැම හැංගිච්ච කතාවක්ම ඔයාලට සරලව තේරුම් කරලා දෙන එක. ලෑස්තිද? ඇන්ඩෝරා වල අපි කවදාවත් දැකපු නැති පැත්තක් බලන්න. එහෙනම් අපි වැඩේට බහිමු. පාර්ට් 1. කතාව වෙනස් කරන ලොකුම දේවල්. හරි, මුලින්ම බලමු මේ ට්‍රේලර් එකෙන් අපිට කතාව ගැන හෙළි කරපු ලොකුම දේවල් ටික. අංක 1. ගිනිකතු මැද්දේ ඉන්න අලුත් නාවිලා. එහෙම නැත්නම් The Ash People. මේක තමයි ලොකුම සීන් එක. අපි දන්න නාවිලා ඉන්නේ ලස්සන කැලෑවල මුහුදේ නේද? ඒත් මේ පාර අපි දකිනවා ගිනිකඳු පුපුරන හැම තැනම අලු තියෙන මාරම භයානක පැත්තකින් අලුත්ම නාවි සෙට් එකක්. ඒගොල්ලොන්ගේ ඇඟවල් වල රතු පාටයි අලු පාටයි ගාලා තියෙන්නේ. බලන්න ටිකක් සැර පාටයි. මේගොල්ලොන්ට තමයි ඇෂ් පීපල් නැත්තං ගිනි ගෝත්‍රය කියන්නේ.